ආයිබෝවන් අදත් අපි ටුමෝරෝ ශ්‍රී ලංකා වැඩසටහනින් මුණ ගැහෙනවා. අද අපේ ආරාධිතයා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල මහනගර සභාව පෝරේ කොට්ටාසය ස්වාධීන කණ්ඩායමෙන් තරග වදින කාංචනා මායාදුන්න මහත්මිය. ආයිබෝවන්. මුලින් අපි කැමති ඔබතුමිය ගැන විස්තර දැනගන්න. මම කඩුවෙල මහනගර සභාවේ හිටපු නාගරික මන්ත්‍රීතුමියක්. මම කඩුවෙල මහනගර සභාවේ පෝරේ කොට්ටාසේ නියෝජනය කරමින් 2018 වර්ෂයේදී පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් වෙලා කොට්ටාසේ විශිෂ්ට ජයග්‍රහණයක් ලැබුවා. ඒ වගේම මගේ දූර කාලය තුළදී මම මගේ කොට්ටාසේ ජනතාවට සාධාරණයක් ඉෂ්ට කළා කියලා මම හිතනවා. ඒ වගේම තමයි මම අධ්‍යාපනය ලැබුවේ හෝමාගම ජාතික පාසලේ අපස උසස් පෙළ දක්වා මම අධ්‍යාපනය හදාරලා දැනට මම ව්‍යවසායිකාවක් විදිහටත් කටයුතු කරමින් මගේ ගමේ ජනතාව වෙනුවෙන් සේවය කරනවා. කාන්තාවක් වශයෙන් මේ රටේ දේශපාලන වේදිකාවට එන්න හිතුවේයි. 2018 වර්ෂයේ පළාත් පාලන මැතිවරණය සඳහා 25% කාන්තා නියෝජනය අනිවාර්ය කළා. ඒ අවස්ථාවේදී මගේ කොට්ටාසේ සඳහා කාන්තා නියෝජනයක් තිබිලා මට දේශපාලනයට ආරාධනා ලැබුණා. ඒ වෙලාවේදී මම ගමේ ක්‍රියාකාරීව කටයුතු කරපු කාන්තාවක්. ගමේ පොදු කටයුතු වලට මගේ දායකත්වය ලබා දුන්නා. ඒ වගේම කාන්තා කාර්යාංශය මගින් පවත්වන ගම්වල තියෙනවා කාන්තා සමිති. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හා සම්බන්ධ වෙලා ඒ කාන්තා සමිතියේ මම සභාපතිනිය වෙලා හිටියා. ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තුල තියෙනවා කාන්තා බල මණ්ඩලය. ඒ කාන්තා බල මණ්ඩලයේ සභාපතිනිය වුණා. ඒ ක්‍රියාකාරීත්වයත් එක්ක මට ආරාධනා ලැබුණා දේශපාලනයට ක්‍රියාකාරී දේශපාලනයට එන්න කියලා. ඒ වෙලාවේදී ඇත්තටම මගේ කැමැත්තක් තිබ්බා ජනතාවට සේවය කරන්නට. මට ලැබුණ මේ අවස්ථාව මම උපරිම ප්‍රයෝජන ගත්තා. හොඳයි. මෙවර ජයග්‍රහණයෙන් පසුව මොන වගේ සේවාවක් ඔබතුමිය ඔබේ කොට්ටාසයට කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නේ? කොට්ටාසේ තුළ කොට්ටාසේ මන්ත්‍රීවරියක් විදිහට මාව පත් වෙනකොට මම මගේ කොට්ටාසේ ජනතාවට උපරිම සාධාරණ ඉෂ්ට කළ යුතුයි. ඒ වෙලාවේදී මම කාන්තා නියෝජිතවරියක් විදිහට නෙමෙයි මම මන්ත්‍රීවරියක් විදිහට කටයුතු කළ යුතුයි. මම මන්ත්‍රීවරියක් බවට පත් කරන ජනතාවට විතරක් නෙවෙයි මගේ ප්‍රදේශයේ සියලු දෙනාට මම සේවය සැපිය යුතුයි. ඉතින් මම හිතනවා මගේ කොට්ටාසේ මම හිටපු නාගරික මන්ත්‍රීවරියක් විදිහට සංවර්ධනය සහ නගර සභාව තුළින් කරන්න ඕන ක්‍රියාකාරකම් උපරිම කළා තියෙනවා. තවත් සංවර්ධන කටයුතු ඉවර වෙලා නැහැ තියෙනවා. ඒ කටයුතු ටිකත් කරමින් මගේ ගම ඇත්තටම ග්‍රාමීය මට්ටමේ තියෙන ගමක් තාම ඒ වගේම තමයි ආපදාවට ලක් වෙනවා නිතරම. කැලණි මිටියාවතේ කැලණි ගඟ ගලන අවස්ථාවේදී මගේ ගම තුන්හඳ ප්‍රදේශයේ විශාල විදිහට යට වෙනවා. ඒ වෙලාවේදී ඇත්තටම පවුල් විශාල ප්‍රමාණයක් යට වෙනවා. 300කට අධික ප්‍රමාණයකට සහන සැලසිය යුතුයි. ඒ වෙලාවේදී මම කරන්නේ මට ගම් වතුර එන එක නවත්තන්න බෑ. නමුත් ආපදාවට ලක් වෙන ජනතාව වෙනුවෙන් මම පෙනී සිටිය යුතුයි. ඔවුන්ට ආහාර පාන සැපිය යුතුයි. ඔවුන්ගේ අවශ්‍යතා සපුරාලිය යුතුයි. ඒ වෙලාවේදී මම මහනගර සභාවේ එක්ව මෙතෙක් කටයුතු කළා. ඉදිරියේදීත් මහනගර සභාවේ සම්පත් දායකත්වයේ ලබාගෙන මගේ කොට්ටාසේ ආපදාවට ලක් වෙන ජනතාව වෙනුවෙන් මම පෙනී ඉන්නවා. ඔවුන්ගේ අවශ්‍යතා ඒ වෙලාවේදී මට සපුරන්න ඕන අවශ්‍යතා ටික මම සපුරලා දෙනවා. ඒ වගේම තමයි
මගේ කොට්ටාසය තුළ ඉන්න කාන්තාවන් වෙනුවෙනුත් මම පෙනී සිටිනවා. මම කාන්තා මන්ත්‍රීවරයක් විදිහට නගර සභාවට ගියාම ඒක මම විශේෂයෙන් කළ යුතුයි. මගේ කොට්ටාසය සහ කඩුවෙල පුරවරයේම කාන්තාවන් වෙනුවෙන් මම හඬක් නැගිය යුතුයි මහනගර සභාව තුළදී. මගේ ඉදිරි මන්ත්‍රී ධුරය ලැබුණාට පස්සේ මම ඉදිරියේදී මුළු කඩුවෙල කාන්තාවන් වෙනුවෙන්ම පෙනී සිටින්නට බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන පක්ෂවලින් මිදිලා ස්වාධීන කණ්ඩායම සමග අත්වැල් බැඳගත්තේයි. ඒකට ප්‍රධානම හේතුව උනේ මෙවර පළාත් පාලන මැතිවරණය ප්‍රකාශයට පත් කළාට පස්සේ විවිධ පක්ෂවලින් ආරාධනා ලැබුණා ඉදිරිපත් වෙන්න කියලා අපේක්ෂිකාවක් විදිහට. නමුත් මම කඩුවෙල මහනගර සභාවේ හිටපු මන්ත්‍රීවරයක් විදිහට මගේ කණ්ඩායම මම හිතනවා ඉදිරියෙන් ඉන්නවා කියලා අපි ස්වාධීන කණ්ඩායමක් ගොඩනගනකොට මට ආරාධනා ලැබුණා ඒ ස්වාධීන කණ්ඩායම සමග එක් වෙන්න කියලා. ඒ වෙලාවේදී මම බැලුවා ඇත්තටම අපි වැඩියෙන් ප්‍රබලව තියෙන කණ්ඩායම මොකද්ද කියන එක. මට මම മന്ത്രിවරයක් විදිහට හිටපු නිසා මම දන්නවා මේ ස්වාධීන කණ්ඩායම තුල ඉන්න සියලු අපේක්ෂකයන් ඉතාමත් ප්‍රබල අය. මොකද ගමට වැඩ කරන්න පුළුවන් වැඩ කරපු කණ්ඩායමක් තමයි මේ ස්වාධීන කණ්ඩායම තුල ඉන්නේ. ඒක තමයි මගේ ප්‍රධාන අවස්ථාව උනේ මේ ස්වාධීන කණ්ඩායමට එකතු වෙන්න. අවසාන වශයෙන් ඔබට ඡන්දය භාවිතා කරන විදිය වගේම අපිව බලාගෙන ඉන්න ජනතාවට පණිවිඩයක් දෙන්න පුළුවන්. මට මේ වෙලාවේදී කියන්න තියෙන්නේ මගේ කොට්ටාසේ ආදරණීය ජනතාවට පෝරේ සහ තුන්හඳුහේන ග්‍රාම සේවා වසම් දෙකේම ආදරණීය ජනතාවට ඔබ මා කෙරෙහි යම් විශ්වාසයක් තබලා 2018 මැතිවරණ අවස්ථාවේදී මාව මගේ ගමේ නියෝජිතයා බවට පත් කරගත්තේ ඔබයි. ඒ වෙලාවේදී මම නවක മന്ത്രിවරයක් විදිහට කඩුවෙල මහනගර සභාවට පා තබනකොට ඔබගේ වටිනා ඡන්දේ මා වෙනුවෙන් කැප කළා. මම ඔබ වෙනුවෙන් මගේ සේවය උපරිම ඉෂ්ට කළා කියලා මම විශ්වාස කරනවා. ඉදිරියේදී පළාත් පාලන මැතිවරණයට 2025 පළාත් පාලන මැතිවරණය මැයි 6 වෙනිදාට තියෙනවා. මම ඒ සඳහා ස්වාධීනව රූපවාහිනී ලකුණින් මේ අවස්ථාවේදී තරඟ කරනවා. මගේ කොට්ටාසේ ආදරණීය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රූපවාහිනී ඉදිරියේ ඔබේ වටිනා කතිරේ යොදා මෙවරත් මාව කඩුවෙල මහනගර සභාවේ ඔබේ කොට්ටාසේ ඔබේ නියෝජිතවරිය බවට පත් කරගෙන ඔබගේ മന്ത്രിවරිය බවට පත් කරගෙන කඩුවෙල මහනගර සභාව වෙනුවෙන් මාව තෝරා පත් කර ගන්නා ලෙසයි. හොඳයි. අද අපේ සාකච්ඡාවට බඳුන්ුනේ කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල මහනගර සභාව පෝරේ කොට්ටාසේ තරඟ කරන කාංචනා මායදුන්න මහත්මිය සමග. ස්තුතියි. ස්තුතියි. ඒ වගේම අද දිනේ මෙම වැඩසටහන සඳහා මට ආරාධනා කරපු කේ ෆිල්ම්ස් ආයතනයේ ඔබ සියලු දෙනාටම මගේ ගෞරවනීය ස්තුති මේ අවස්ථාවේදී පුද කරනවා. බොහොමත්ම ස්තුතියි. අපි මෙවැනි වැඩසටහනකින් යලිත් හමු වෙමු. ආයුබෝවන්.